හෙමින් කිව්වේ කෙල්ලට. මොනවද බලන් ඉන්නේ ඉතින් ඵලයල්ලා. අනදිදී හිටපු එකී එහෙම කෑ ගහද්දි කෙල්ලයි සඳලයි බෙන් බලන් ඉක්මනට එතනින් ඉවත් වුණා. යකෝ යුගාන්කාරයා වැරදි පැත්තකින්ද අද නැගිටලා තියෙන්නේ. කෙල්ලකින් සඳලි අහන්නේ වික්ෂිප්ත වේ. කෙල්ල මොකුත් නොකිය පාඩුවේ හිටියා. වරෙන් යමු බෑග් අරන්. අපි දෙන්න බෝඩිමට යන් ඔහොම. අම්මෝ තවත් නම් බෑ. හැබැයි එකපාරක් උඹව බේරපු නිසා ඌට හිතෙන්නේ නැති එකපාරක් ඒකේ රිටර්න් එකට අපිවත් බේරන්න. කෙල්ල ඒත් හිටියේ මොකුත් නොකියා. මොකක්ද බං මොන හරි කියපන්කෝ. උඹට පුදුම නැද්ද? මුගේ හිත මේ ගානටවත් උණු වුණ එකට. අනේ ඇති බං. කටවහන් වරෙන් ඉක්මනින් යන්න ඕනේ. වැස්සක් එන්නත් වගේ. කෙල්ල කිව්වේ අහසත් අඳුරු කරපු නිසා ඒ දිහා බලන්න. රෑ හොඳටම වැස්ස. කෙල්ල හිටියේ තද නින්දක. රූම් එකේ දොරට කවුරු හරි එක දිගට ගහනවා. කෙල්ල ඇඳෙන් බැස්සේ සඳලිටත් හොඳටම නින්ද ගිහින් කියලා තේරුණ නිසා. කවුද? කෙල්ල දොර අරින්නේ නැතුවම ඇහුවා. මම මේ කාව්‍යා. සීනියර් අක්කා කෙනෙක් ඇයි මේ වෙලාවේ කෙල්ල හිතුවේ එහෙම. බයෙන් කෙල්ල දොර ඇරියා. නංගි පොඩ්ඩක් පහළට යන්න යුගන් ඔයාට එන්න කියන්න කිව්වා. මොකක්? ඇයි මේ වෙලේ? කෙල්ලට ඉබේටම කියවුණා. මන් දන්නේ නැහැ. ඔයා යන්න නැත්තම් දන්නවනේ එයා එයි. එහෙමනොත් තේරෙනවා ලොකු ප්‍රශ්නයක්. ඒත් සිකියුරිටි එකෙන් ඉන්නවනේ. කොහොමද අස්සට ආවේ? අයියෝ ඕවත් වැඩ දුන්ට. ඒ කෙල්ල කිව්වේ hina වෙලා. හා ඔයා ඉක්මන් කරන්න. නැත්තම් දන්නවනේ උගේ හැටි. විනාඩියක්වත් බලන් ඉන්න මිනිස්සෙක් නෙවෙයිනේ. ඒ කෙල්ල එහෙම කියද්දි කෙල්ල බැලුවේ කෙල්ල ඔළුව වැනුවේ හා කියන්න. හා ඔකේ මං ගිහින් බලන්නම්. කෙල්ල රූම් එකට ඇවිත් දොර වහගත්තා. උඩින් ටී-ෂර්ට් එකක් ගෙන දාගත් කෙල්ල කැඩපත අරගත්තා. ඇය තම වත දෙසම බලන් හිතුවේ තමා වෙන වෙලාවක නම් කිසිම කොල්ලෙක් හමුවීමට මේ වෙලාවෙත් තනියෙන් නොයයි. දැන් යෑමට සැරසෙන්නේ කැම්පස් එකේ ඉන්න අපතේ මිනිස්සයා හම්බෙන්නයි. ඒත් දැන් තත්ත්වය වෙනස්. කෙල්ල ලාහිනාවක් නගා ගත්තේ තම වත දිහාම බලන් තමන්ටමයි. කෙල්ල පහළට යද්දී කොල්ලා ඉන්නව පහළ වැස්සෙත් තෙමි. පිස්සුනේ මේ වැස්සේ තෙමෙන්නේ. කෙල්ල හිතුවේ එහෙම. කෙල්ල එනවා දැක ඔහු කලේ ඒ දෙසම බලන් හිටපු එක. දැන් එතකොට මේ වැස්සෙත් මං යන්න ඕනිද දැන්ට? කෙල්ල කල්පනා කරන්නේ එතනම හිටන් බලන් ඉන්න ඔහු දිහා බලාගෙන. කරන්නම දෙයක් නැති තැන ඇය වැස්සම එළියට බැස්සා. ඔහු කිසිත් කියන්නේ නැතුව බලන් ඉන්නේ කෙල්ල දිහා. දෙදෙනා අතර දුර අඩියක් තරම්. වැස්සේ තදටම කෙල්ල වෙවුලන්නත් පටන් ගත්තා. මොකුත් කියන්නෙත් නැහනේ. කෙල්ල කල්පනා කරේ
රාක්ෂයෙක් වගේ පේන ඔහු දිහාම බලන්. වැසිදිය වැටි කොල්ලයි කොන්නේ දිගේ බේරෙන්නේ ඒ වතට තවත් අමුතු පෙනුමක් එක් කරද්දී. කෙල්ල යන්න හැරුණේ බැරිම තැන. ඇයි පරක්කුනේ? යන්න ගිය කෙල්ලගෙන් ඔහු ඇසුවේ පුරුදු ගැඹුරු හඬින්මයි. කෙල්ල බැලුවේ තමාගේ අතක් මත පැටලී ඇති ඒ දෑත දිහා. බය වුණාද? ඔහු සිතුවේ ඇය එන්න පරක්කු වුණේ තමාටදි බයට කියා. කෙල්ල නැහැ කියන්න ඔළුව වැනුවා. ඒ කියන්නේ බය නැද්ද? ඔහු ඇහුවේ කටකොණකට හිනාවද්ද නගන්. බයයි. ඇය ඉක්මනින් කිව්වේ ඒ හිනාවත් ඇයට එච්චර ඇල්ලුවේ නැති නිසා. ඇයි වැස්සිතෙමෙන්නේ? කෙල්ල ඇහුවේ සීතල දරා ගන්න බැරි නිසා. එහෙනම් මං ඇතුළට එන්නද? කෙල්ල බැලුවේ පිස්සුද කියන්න වගේ බැල්මකින්. එදා තුවාල එහෙම මොන හරි වුණාද? එහෙම මොකුත් උන්නයි කියලා ඔහු දන්නවා. ඒත් මේ අහන්නේ කෙල්ලව කතාවට අල්ලගන්න ඕන නිසා. ඔහු දන්නවා කෙල්ල පෙන්නුවේ නැති වුණාට ඉන්නේ බය වෙලා කියලා. නැහැ. මාසයක් දකින්න නැතුව ඉන්න එක කොච්චර අමාරුද කියලා දන්නවද? කොල්ල අහද්දි කෙල්ල ඒ දැස් දිහා බැලුවේ කලබලයෙන්. ඒ කිව්වේ තමුසට තිබුණ මට කෝල් එකක් දීලා හරි බලන්න. මං කොහමද ඔයාට ගන්නෙ? කෙල්ල කිව්වේ බයෙන්. යන ගිහින් ඔය අඳුම් මාරු කරන් මට කෝල් එකක් ගන්න. කොල්ල එහෙම කිව්වේ ඇයට වැස්සෙක් ගොඩක් වෙලා ඉන්න බෑ කියලා තේරුණ හින්දා. කෙල්ල යන්න ගියත් ඔහු කරේ ඇයව හයියෙන් ඒ පපුවට ඇද ගැනීමයි. සීතලේ හිටි ඇයත් ඒ පපුවට තවත් තුරුල් වුණා. කොල්ල කරේ තම ගතටම තෙරපි ඉන්න ඇගේ හිස මතින් සිපුමක් ඇයට නොදැනිම තැබීමයි. ඒත් එක්කම හයියෙන් ගහපු අකුණක් නිසා ඇය තවත් තදින් ඔහු අල්ලා ගත්තා. අවසානයේ ඔහු කරේ ඇයව තම දෑතින්ම අල්ලන් ගිහින් ඇතුළට යවපු එක. ඔහුට තේරුණා අහස දෙදරවමින් කොටන විදුලි නිසා ඇය ඉන්නේ ඇතුළට යාමටත් බය බව. ඇයව දොර ළඟටම ගෙන ගොස් ඇරලූ ඔහු ගියේ ඇගේ නම්බර් එකද ෆෝන් එකේ ගහගෙන. ඇය බලන් හිටියේ වැස්සෙම බයික් එක ස්ටාර්ට් කරන් යන ඔහු දිහා. පාන්දර වෙනකන් යුගාන් එක කතා කරලා ඇය නිදාගත්තෙත් ගොඩක් රෑ වුණා. ඉතින් ඒ නිසා ඇයට උදේම තිබුණු ලෙක්චර් එකට යන්නත් උනේ පරක්කු වෙලා. කාවදස් කරකව හොයන්නේ? පිටුපසින් ඇහුණ සද්දෙට කෙල්ල ගැස්සුණා. ඇත්තටම කෙල්ල හොයා හිටියෙත් ඒ කටහඬේ අයිතිකාරයාම තමා වෙනකොට ඇයට කියන්න දෙයක් කටට ආවෙත් නැහැ. යුගාන් බලන් හිටියේ තම වත දිගේ එහෙට මෙහෙට දුවන ඒ බෝල ඇස් දුවන දිහා. ඇගෙන් පිළිතුරක් නැති තැන ඔහුම නැවත කතා කළා. කෝ යාළුවා? එයා මාකටින් ලෙච් එකක. සඳලි කරන සමහර සබ්ජෙක්ට් කෙල්ල කරන්නේ නැති නිසා මේ වගේ වෙලාවට කෙල්ල හිටියේ තනියෙන්. ඊයේ එළි වෙනකන් කියවලා දැන් ළඟට ආවට පස්සේ කතා නෑ නේද? මොකද බයයි තාමත්. ඔයාට බය නැති කවුරු හරි කැම්පස් එකේ ඉන්නවද කියලා කියන්න හිතුණත් ඇය හිතේම තියන් මදක් සිනා වුණා.
යුගාන් බලන් හිටියේ ඔහුගේ අසලින්ම ඉඳන් ඉන්න ඈ දිහාමයි. ඒ බැල්ම හමුවේ බයටම උනේ ඇගේ සිනහා මැකී යාමයි. ඔයාට ලෙක්චර්ස් නැද්ද? ඇය ඔහුගෙන් එහෙම ඇහුවා. තියෙනවා. එහෙනම් යන්නේ නැත්තේ? යන්න බෑ වගේ දාලා. යුගාන් වචන කරේ ඒ දැස් දිහාම බලන්. ඇය කෙළපිඩක් ගිලගත්තේ ඒ වචනවල තිබුණ රෝමාන්ටික බව දරා ගන්නම බැරි නිසා. හැමතිස්සෙම තරහ අරන් කෑ ගහන මෙයා මෙහෙම කතා කරන්නත් දන්නවා එහෙනම්. ඒ ඇගේ සිත. උදේට කෑවද? ඔහු. නෑ තාම. යමු. ඔහු නැගිට ගත්තේ ඇයත් ඒ පිටුපසින්ම ඇදෙද්දී. කැන්ටින් එකට නෙමේද? ඇය වචන ගොතක ගහ මේ අහන්නේ කැන්ටින් එකත් පහු කරන් යන යුගාන්ගෙන්. නැහැ. ටවුන් එක පැත්තේ ගිහින් එමු. අනේ මං කොහොමද මෙයත් එක්ක තනියෙන් ටවුන් එකට යන්නේ? එහෙම කෙල්ල හිතුවේ එහෙම. යුගාන්ට නම් ගානක්වත් නෑ. ඔහු දන්නවා ඇයට බෑ කියන්න බැරි බව. ඔහු කිසිත් නොකිය ගිහින් බයික් එකට නැගලා ඇයට හෙල්මට් එක දිගු කළා. යුගාන් බලන් ඉන්නේ ඇය ඒක දාගන්න බැරුව ඔට්ටු වෙන හැටි. ඒක යුගාන් දැක්ක කියලා තේරුණහම කෙල්ලගේ මූණ කළු වෙලා ගියා. කො මෙහෙන්න. යුගාන් කෙල්ලගේ අතින් අල්ලලා ළඟට ගත්තා. හෙල්මට් එක ඇයට දාලා ඔහු ඒ කම්මුලටත් තට්ටුවක් දැම්මේ දැන් හරි කියන්න වගේ. ඇගේ වතේ සිනහවක් මැවුනේ ඔහුගේ ඒ ක්‍රියාවට. අප්පච්චි හරිද? දෙන්නම හිටිය බෑන්ක් එකට ඇවිත්. යුගාන් මේ ඉන්නේ කෝල් එකක. ඇය කරේ ඔහු අසලටම වී හිටන් සිටීමයි. කොහොම හරි කෝල් එක ඉවර වෙලා ඔහු ඒ වැඩේ කරන් එනකන් කෙල්ලට උනේ බලන් ඉන්න. බෑන්ක් එකට ඇවිත් හිටිය ගොඩක් කොල්ලන්ගේ ඇස් ඒ වෙලාවේ තිබුණේ කෙල්ල දිහාවට. කෙල්ල බයටම නැගිටලා ගිහින් කවුන්ට් එකේ ඉස්සරහා ඉඳන් හිටපු යුගාන් ළඟින් හිටගත්තා. යුගාන් බැලුවේ ඇඟේ ගෑවි නොගෑවි ඇවිත් හිටගත් ඇය දිහා. කවුන්ටර් එකේ හිටපු කෙල්ලත් යුගාන් එක්ක හොඳට හිනා වෙවි කතා කර කර හිටියේ. ඇගේ මූණත් ඇද වී ගියේ හසිනි ඒ කරපු දේ නිසා. වැඩ ඉවර වෙලා යුගාන් නැගිටින කම්ම කෙල්ල කරේ ඒ ෂර්ට් එකෙන් පුංචි කොටසක් ගොලි කර අල්ලන් ඔහු අසලම හිටන් හිටපු එක. තාත්තා එනකල් ළමයා ඉන්නා වගේනේ. මේකේ මෙතනින් හෙල්ලෙන්නේ නෑනේ. කවුන්ට් එකේ හිටපු කෙල්ල එසේ සිතමින් රවන් බලන් හිටිය කෙල්ල දිහා. යුගාන් ඩොකියුමන්ට් ටික සයින් කරලා ඉවර වෙලා එතනින් නැගිට්ටා. ඔහු ඇය තමාව අල්ලන් හිටපු අත ඇය අත අරින්නත් කලින්ම හරි පරිස්සමට අල්ලගත්තා. ඇගේ අතින් අල්ලම්ම යුගාන් එළියට ආවේ කෙල්ලත් හිතාගන්න බැරුව බලන් ඉද්දී. යමු මොන හරි කන්න අරන් දෙන්න. බඩගිනිත් අතිනේද? ඔහු කිව්වේ ඇගේ කොණ්ඩේ මදක් අවුස්සමින් ඒ හිස අතගා. අන්තිමට දෙන්න කාලා කැම්පස් එකට ආවා. යුගාන් නම් කැම්පස් එක ඇතුළට ආවේ නෑ. කෙල්ලව කැම්පස් එක ඉස්සරහින් බස්සලා වැඩ වගයක් කියලා යන්න ගියා. කොහෙද උඹ හිටියේ? සඳලේ ඇවිත් හිටගත්ත කෙල්ල ඉස්සරහින්. ඔව් ඉතින් ඔබ තමා. සඳලිගේ බැල්ම හමුවේ කෙල්ල
සඳලිගේ බැල්ම හමුවේ කියන්න මොනාද කියලා කෙල්ලට හිතා ගන්නත් බැරි වුණා. ඔව් අපි හැමතැනම හෙව්වා. රෙපා සිතුම්ද එයට එකතු විය. මම බම් මේ කැන්ටින් එකේ හිටියේ. අනේ මේ මං කැන්ටින් එකේ දෙපාරක් බැලුවා යකෝ දෙපාරක්. සිතුම් කියද්දී සඳලිද ඒට එකඟ වී හිස වැනුවා. හරි මං ටවුන් එකට ගියා පොඩි වැඩකට. කෙල්ල කියද්දී දෙන්නගෙම දැස් විසල් වුණා. තනියෙන්? සඳලි ඇහුවේ පුදුමෙන්. ඔව් නෑ මෙහෙ වරෙන් මං ඔබට පස්සේ කියන්නම්. කෙල්ල එහෙම කියලා සඳලිව ඇදන් එතනින් ගියේ. සිතුම් ගල් ගැහිලා වගේ බලන් ඉද්දී. දැන් එතකොට ඔබ කියන්නේ යුගාන්කාරය ඔබ වෙක්කන් ගියා ටවුන් එකට. ඒකත් මේ කන්න. ඔව්. අනේ මේ හසිනි ඔබ බබෙක් නෙවෙයිනේ මොකටද කියපන්කෝ එන්න කියපු ගමන් ගියා. ඔබ හොඳටම දන්නවා ඔව් කොහොම එකෙක්ද කියලා. ඉතින් බම් මට බෑ කියන්නත් බෑනේ. දන්නවනේ හැටි. මට බය හිතුණා ඒ නිසායි ගියේ. අනේ උඹේ බය. ටික දවසක් යනකොට යුගාන්ගේ හසිනිගේ සම්බන්ධය කැම්පස් එකේ හැමෝම දැනගත්තා. බැජ් එකේ ගොඩක් කෙල්ලෝ වගේම යුගාන්ගේ බැජ් එකේ යුගාන්ට කැමති කෙල්ලොත් හිටියේ. මේ නිසා හසිනි ගැන ගොඩක් තරහෙන්. මෙහෙනවා දෙන්නම. ඒ නිලෝකා. ඇයි අක්කේ? සඳලි ඇහුවේ බයෙන්. මේ ෂුවර් නේද උඹට යුගන්න දාවේ නැහැ කියලා. නිලෝකා ඇහුවේ එක් කෙල්ලෙක්ගෙන් කනට කර. ඔව් බං ආවනම් ඉන්න එපේ. ඇවිත් අපිට හොරා ඉන්න. උඹ හිතුවද ඌට දෝදු කියලා? දැක්කනේ අරෝ නෑනේ. අද ඉතින් අපි ඉවරයි. බලන් ගියාම අපි සෙට් එක සැනසීම ඉඳලා තියෙන යුගාන්කාරයා නිසා. සඳලි කටත් අද කරන් කිව්වේ හසිනිට. තොපි දෙන්නා මේක අස් කරපල්ලා. ඔවුන් එහෙම කියද්දී කෙල්ලෝ දෙන්නගෙම ඇස් ගිය බිම දාලා තිබුණ කාලා ඉතුරු බත් පාර්සල් දෙක වෙතට. කෑම හැමතැනම බිම. එක පිළුණුත් වෙලා. අනේ බං. සඳලිට කියවුනේ එහෙම. මොනවද කුඩු ගාන්නේ? ඉක්මන් කරපන්. නිලෝකා එහෙම කෑ ගහද්දී එතන හිටපු අනිත් කෙල්ලා සමච්චල් බැල්මකින් බලන් හිටියේ. කොසු මොකටද? අතින්. අනිත් එකේ එහෙම කෑ ගහද්දී සඳලිගේ හසිනිගේ ඇස්වලටත් කඳුළු ආවා. අතින් කොහොමද බම් මේක අස් කරන්නේ? සඳලි නහයත් හකුලන් කිව්වේ. හසිනි කරේ කඳුළුත් පුරවන් දන්නේ නැහැ කියන්න හිස් ඔලවපු එක. ඉක්මන් කරපන් ආයි කියන්නේ උඹලට මං. නිලෝකා එහෙම කියද්දී කෙල්ල දෙන්නම ඉක්මනින් බිමට නැමුනේ බයටමයි. හසිනි අඬමින්ම සැරසුනේ එය අස් කිරීමට. ඒත් මොකද මෙතන වෙන්නේ? ඒ සද්දට හතර දෙනාගේම ඇස් ගියේ ඒ දිහාවට. යුගාන් නිලෝකාට කියවිනි. මං ඇහුවේ මොකද්ද මෙතන වෙන්නේ කියලා. එවරේ හඬ කලින්ටත් වඩා සද්දෙයි. හසිනි කඳුළුත් පුරවන් බලන් හිටිය යුගාන් දිහා. නිලෝකලා දෙසට දවා අලු කරන බැල්මක් දී යුගාන් ඇදුනේ හසිනි දිහාවට. නැගිටින්න. කෙල්ලව සෙමින් නැගිට්ට වූ ඔහු බැලුවේ කඳුළුත් පුරවන් ඔළුවත් බිමට බර කරන් ඉන්න කෙල්ල දිහා. සඳලිත් බලන් ඉන්නේ ඇසුත් විසල් කරන් නිකන් නාට්‍යයක් වගේ. මේක අස් කරන්නද කිව්වෝ? මේක අස් කරන්න කිව්වද? යුගාන් ඇහුවේ කෙල්ලගෙන්. ඒත් ඇයි මොකුත් කිව්වේ නෑ. නිලෝකා රවා බැලුවේ අනිත් කෙල්ල දෙස.
දැන් ආවේ නෑ කිව්ව නේද? එතකොට මේ ඉන්නේ කවුද? ඇය සෙමින් නමුත් ආවේගෙන් ඇහුවේ අනිත් කෙල්ලගෙන්. මැනික මං ප්‍රශ්නයක් ඇහුවා. තවමත් බිම බලන් ඉන්න හසිනිගෙන් යුගන් ඇහුවේ මෘදුව. ඔව්. බැරිම තැන සඳිලි කියා දැම්මේ නිලූකා දිහාම රවන් බලන්. කෝ දැන් අඬන්න එපා. සඳලිගේ අතේ තිබූ ලේන්සුව ගෙන යුගන් සෙමින් ඒ කඳුළු පිස දැම්මා. ඒ කරලා ඇගේ හිස මතින් සිපුමක් තැබුවා. ඇය දුකින් නිද්දේ රිදෙන්නේ ඔහුගේ හදවත. ඉතින් ඔක්කොටම කලින් ඇයව සනසලා ඉන්න උනේ ඒ නිසායි ඔහුට. කොහෙද යන්නේ? ඇසුත් රතු කරන් ඔහු හැරුණේ නිලූකලා දිහාවට. යන්න ගිය නිලූකා හා කෙල්ල ඉද්ද ගැහුවාක් මෙන් නතර වුණා. මේක අස් කරපළ දෙන්නම. අපි? ඔව් නැත්තම් මන්ද? හරි ඉක්මන් කරපන්. අනේ යුගන් අපි මෙයාලට මුකුත් කිව්වේ නෑ. ඔව් අපි අස් කරන්න කිව්වේ නෑ. අනික මේවා කොහොමද බං අස් කරන්නේ? ඈක්. දැක්කමත් අමරන්ට එනවා. අපි කිව්වේ නෑ බං. අනිත් කෙල්ලත් ඉක්මනින් එහෙම කිව්වා. මං එකපාරක් කිව්වා ආයෙ කියන්න තියන්න එපා. කියපු දේ කරපන්. වහල දෙදරන්න යුගන් කෑ ගහද්දී කෙල්ලෝ 4 දෙනාම හොඳටම බය වුණා. ඇයි බං කිව්වේ? දන්නවනේ යාගේ හැටි. හසිනි කිව්වේ සඳලිට. අනේ නිකන් ඉඳපන්. හොඳ වැඩේ ඕකුන්ට. අනේ යුගන් දැන් ලෙච්චෙකුත් තියනවා බං අපිට යන්නම්කෝ. නිලූකා එහෙම කියද්දී යුගන් ආවේගයෙන් ඇවිත් අල්ලගත්තේ ඇගේ ගෙල පිටුපසෙන්. මං අස් කරවන්නද ඔබ කරනවද? යුගන් ඇහුවේ ඇගෙන් උපරිම තරහ පාලනය කරන්න. අඩෝ ඇයි මොකද උනේ? යුගන්ගේ සද්දෙටම යාළුවෝ ටිකත් එතනට ආවා. ඇයි මම මොකද කරලා තියෙන්නේ? යුගන්ගේ යාළුවා කිසිත් සිතා ගන්න බැරුව ඇහුවේ. හපන් මුන් දෙන්නට කියලා මේ හැල්ල තියෙන කැම ටික ඔක්කොම අස් කරවපන්. එකෙක් හරි බෑ කිව්වොත් ගන්න එපා ලෙච්ච හෝල් එකට. අස්සටවත් තේරුණානේ. ඉතුරු ටික මම පස්සේ බලා ගන්නම්. කොල්ලෝ ටිකට එහෙම කියලා යුගන් හැරුණේ ආවේගයෙන්. ඒත් බම් මේ අපේ උන්නේ. එකෙක් එහෙම කිව්වත් යුගන්ගේ ඒ බැල්ම හමුවේ ඔවුන් තේරුම් ගත්ත දැන් මේක කරන්නම වෙනවා කියලා. හා නැවි ලස් කරපල්ලා. උඹලටත් නිකන් ඉන්න බැරි නිසානේ ඔක්කොම. එක කොල්ලෙක් එහෙම කිව්වා. අන්තිමට නිලූකට උනේ අනිත් කෙල්ලත් එක්ක එකතු වෙලා අත් දෙකෙම බත්තස් කරන්න. කොමෙහෙන්න යුගන් හසිනව එක්කන් එන්න ආවේ තප්පරයක්වත් එතන රැඳී නොසිට. කෝදැ මාත් එක්ක කතා කරන්නෙත් නැද්ද ඉතින්? තාමත් වචනයක්වත් කතා කරන්නේ නැතුව ඉන්න කෙල්ලගෙන් යුගන් ඇහුවේ එහෙම. ඒත් හසිනි මොකුත් කිව්වේ නෑ. ලෙක්චර්ස් ඉවරයි නේද? කෙල්ල ඔව් කියන්නේ හිස සැලුවා. ගුඩ්. යුගන් එතන ළඟ තිබුණ කඩේකට කෙල්ලව එක්කන්න ආවා. අංකල් ඕක දෙන්න. ඔහු අයිස්ක්‍රීම් එකේ කොලේ ගලවන හැටි කෙල්ල බලන් හිටියා. යුගන් ඒක කෙල්ලට දුන්නත් කෙල්ල එපා කියන්නේ හිස සැලුවා. අංකල් ඒක හරියන්නේ නැහැ වෙන එකක්. ඒ කෝන් එකෙත් කොලේ ගලවලා යුගන් ඇගේ මුව අසලට ලං කළා. ඒකටත් කරේ කෙල්ල එපා කියන්න හිස සලපු එක. කඩේ මිනිස්සයා බලන් හිටියේ මේසෙ උඩ ඔහේ දියවලා යන අයිස්ක්‍රීම් කෝන් ටික දිහා. දැන් මේ 7 වෙනි අයිස්ක්‍රීම් එක. යුගන්ට මේ තරම් ඉවසන්න පුළුවන් කියලා යුගන් දැනගත්තෙත් මේ සීන් එකෙන්.
අංකල් ඕක දෙන්න. බ්ලූබෙරි ෆ්ලේවර් එකේ එක දැක යුගාන් ඉක්මනින් එය ඉල්ල ගත්තා. ඔන්න ඒක නම් කෙල්ල එපා නොකිය අතට ගත්තා. යුගාන්ගේ මුවේ අන්තිමට ඇඳුණු හිනාවට අර අංකල්ටත් ලාවට හිනා ගියා. අන්තිමට ඇය කෑවේ එකක් වුණාට කෝන් 10ක විතර බිල් එකක් ගෙවලයි යුගාන්ට එන්න උනේ. කොහෙද අපි මේ යන්නේ? දන්නේ නැති පාරකට බයික් එක හරවපු හින්දා හසිනි ඇහුවේ යුගාන්ගෙන්. මගේ බෝඩිමට. අනේ මට බෑ. ඇයි? බෑ ඉතින්. මට හොස්ටල් එකට යන්න ඕනේ. මං ඇහුවේ ඇයි කියලා. ඔයා බෝඩිමට අක්කලාව එක්කන් එන්න එක ඒවට කියලා ළමයි කියනවා. එයට යුගාන්ගේ මුව ඇඳුනේ සමච්චල් හිනාවක්. ඒත් ඇයට නම් ඒක පෙනුනේ නෑ. ඔහු බෝඩිම ඉස්සරහින් බයික් එක නැවැත්තුවා. කෙල්ල බැස්සට පස්සේ හෙල්මට් එක ගලවලා ඇගේ අවුලුන කොණ්ඩෙත් හෙමින් හැදුවා. කට්ටිය කියන ඒවා විතරද? මගේ මනික දැකලම නැද්ද? ඔහු කිව්වේ අමුතුම හිනාවකින්. ඒ කියන්නේ එදා අපි දැක්ක එක මෙහා දන්නවද? යන්නකෝ ඇතුළට. යුගාන් එහෙම කියලා ඉස්සර වෙද්දී කෙල්ල ඒ පිටුපසින් ඇදුනේ බයෙන්. ඔතනින් ඉඳගන්න හිටන් ඉන්නද කල්පනාව? යුගාන් කිව්වේ ඇයට. ඇයි ඕක ගලවන්නේ? ඇය ඉඳන් හිටපු තැනින් ඉක්මනින් නැගිට්ටා. ඔහු සමච්චල් හිනාවක් මුව මත තියන් බැලුවේ ඇය දිහා. ඇයි වොෂ් දාන්න කියන්නේ මේකත් ඇඳන්ද? ඔහු එහෙම කියලා අතේ තිබුණු ෂර්ට් එක ඇඳට විසි කළා. ඊටත් පස්සේ ඔහු ටවල් එක්කුත් අරන් බාත්රූම් එකට යද්දී කෙල්ල ලොකු හුස්මක් පිට කරලා ඉඳගත්තා. යුගාන් කෙල්ලව එක්කන්න ආයේ බීච් එකට. ඔයාගේ මාක්ස් අඩුයි නේද මේ සෙම් එකේ? කෙල්ල ඇහුවේ යුගාන්ගේ යාළුවා දවසක් ඔහුට කියන එක ඇයටත් ඇහුණ නිසා. අයියා පාඩම් කරන්නේ නැද්ද ඔයා? පිස්සුද බං? මං කවද්ද පාඩම් කරේ? ඔහු කියන්නේ hina වෙවි. එතකොට එක්සෑම් පාස් කරේ කොහොමද? ඇය පුදුමෙන් ඇහුවේ කලින් ඔහුට හොඳටම ලකුණු තිබුණ නිසා. ඒ ලෙක්චර්ස් වලින් තමයි. ඉතින් කියන වෙලේ අහගත්තොත් තමයි නැත්තම් ඉතින් අන්තිමට දාන කුප්පියෙන් කවර් කරගන්නවා. ඒත් මේ පාර ඒකට ඉන්නත් බැරි වුණා. ගෙදර යන්න උනානේ මට. එසේ පමණක් කියා ඇය ඒ උරහිස මතින් හිස තියාගත්තා. යුගාන්ගේ මතකය දෙහුවේ දවසක් යාළුවෝ කියපු දෙයකට. ඔව් ඉතින් අර කීයක ලෙක්චර්ස් කට් කර ලෝකෙ වටේ රවුම් ගහද්දි උඹට ලකුණු තියෙයිද කියපන්කෝ. රැට කියලා දෙන්න හදද්දිත් ඔය මගුල කණේ ගහන්න ඒ කියව නලවනවා නින්ද යනකම්. ඒව මතක් වෙලා යුගාන්ගේ වතේ මැවුනේ ලස්සන හිනාවක්. ඔහු එහෙම්ම තොල් තද කළේ උරහිස මත හිස තියන් ඉන්න ඈ මතට. ආවද කුමාරි හාමි? දැන් කියපන්කෝ මට කියලාත් දැන් හවස ගියා අරුත් එක රවුම් ගහන්න. සඳලියාගේ කනෙනුත් අල්ලන් අහන්නේ. අතරින්නකෝ. අතැරපන් තමා මගුල. මං බලන් හිටියා එන වෙලාව උඹ එනකම්. අනේ මං මැසේජ් එකක් දාන්න හිටියේ බං අමතක වුණානේ. ඔව් මේකිට අරුත් එක්ක ඉද්දි ඔක්කොම අමතක වෙනවා. තමා. රූම් එකේ තව කෙල්ලෙක් එහෙම කිව්වේ hina වෙලා. මේ එතකොට දැන් ඔබ ඔහොම හැමතිස්සෙම ගියාම ලෙක්චර්ස් කට් වෙන්නේ නැද්ද බං? තව කෙල්ලෙක් එහෙම ඇහුවේ සීරියස් විදිහට මූණ හදාන්. පිස්සුද උඹට? යුගාන් කාරයා
ලෙක්චර්ස් වලට මෙයාව හෝල් එකෙන් එළියටවත් එන්න එපා කියලා තියෙන්නේ. ඌ ඔය එක්කන්න යන්නේ අපිට ලෙක්චර්ස් නැති වෙලාවල් හොඳට හොයලා බලලා. ඒ වෙලාවට විතරයි. සඳල එහෙම කිව්වා. අඩෝ සිරාවට මාරාදරයක් නේක. බලබංකෝ උඹ නම් ලකී බං. ඒකට අපේ ඌ. එහෙම තමා නංගි සිරා ලව් කරන කොල්ලෝ. සඳල එහෙම කියද්දී මේ ඔක්කොම අහන් හසිනි කරේ රූම් එකෙන් එළියට ආව එක. අර යනවා යකෝ ලැජ්ජ හිතිලාද කොහෙද. කට්ටියගේ හිනා හඬට එළියට ආව හසිනිටත් හිනා. පිස්සුද බං මම මේ ගෙදරට කෝල් කරලා එන්නම්. හසිනි ආයෙත් කාමරේට ඔළුව දාලා එහෙම කිව්වා. දැන් එතකොට ඔබ කියන්නේ මේකටත් ඒකි වෙක්කන් ආවා කියලාද? යුගන්ගේ යාළුවෙක් ඇහුවේ පුදුමයෙන්. යුගන් හිටියේ සිගරට් ටිකක් බිබී. යකෝ මුට පිස්සුනේ බං. මූ දැන් මාස 3ක් විතර ඒකිත් එක්ක වටේම රවුම් ගහන වේත් මොකුත් කරලා නෑලු තාම. එකෙක් එහෙම කියද්දී අනෙක් ඇවුනුත් ඒට hina වුණා. උඹ හිතන්නේ අපි කොණ්ඩේ බැඳපු චීන්නු කියලාද? බලපංකෝ මූ කියන එක. වොෂ් එකක් දාන්න නිසා අලු හවස ආවේ. දෙන්නම් වොෂ් දැම්මද ඉතින්? තව එකෙක් එහෙම කියද්දී අනිත් ඔක්කොම hina වුණා. යුගන් කටවහන් සිගරට් එක ඉවර කර එතනින් නැගිටලා ආවා. මාස 7-8ක්ම කෙමෙන් ගෙවිලා ගියේ යුගන්ල කැම්පස් එකෙන් අවුට් වෙන දිනත් ලං කරමින්. තව මාස 3කින් යුගන්ල යනවා. කෙල්ල ගෙදර ඉඳලා සතියකට පස්සේ කැම්පස් ආවේ. අඩෝ ඔබ තවත් ලස්සන වෙලා මේ දවස් ටිකට. හසිනිව දැකලා යාළුවෙක් එහෙම කිව්වා. කට්ටියෙන් මේ අහම්බෙන් නිවාඩු සතියෙන් හම්බෙන්නේ නිවාඩු සතියෙන් පස්සේ ඉතින්. හා ඒකි කොහොමද ලස්සනයි. කොහෙදෝ ඉඳලා ඇවිත් සඳලිත් කතාවට එකතු වුණා. මොකද ඔබ මූඩ් ගහලා? යුගන්ගෙන් යාළුවෙක් ඇහුවා. ඒකද මේ මූ අර මුගි කෑල්ලට ඊයේ එද්දි තනියෙන් එන්න එපා ටවුන් එකට ඇවිත් කෝල් එකක් දෙන්න කියලා. ඒත් ඒකි නොකියම තනියම හොස්ටල් එකට ගිහින්. දැනුත් මේ කෝල් ආන්සර් කරන්නේ නැහැ ඒකයි මේ. සංදේශය උත්තර බැන්දේ යුගන් කටවහන් හිටපු නිසා. ඕ වැඩක් නෑ. රීසර්ච් කරලා ලෑස්ති වෙලා. ඒක හරියට කරගන්න ඕනේ තේරෙනවනේ උඹලට. කොට උඩ ඉන්න දැන්. එකෙක් එහෙම කියද්දී ඔක්කොම ඊට එකඟ වුණා. වරෙල්ල යමු. හැමෝම එහෙම කියන් නැගිට ගත්තා. යුගානුත් ඒ පිටපස ඇදුනේ හිස් හැඟීමෙන්. යුගන් පහළ ඉඳන් බලන් හිටියේ උඩ ඉඳන් යාළුවෙක් එක්ක කතා කරන කෙල්ල දිහා. රෝස පාට මල් වැටුණු දිග ගවුමට ඇය තවත් ලස්සනයි. යුගන් ඇස් ගහන්නේ නැතුව බලන් හිටියේ ඒ දිහා. අයියෝ වරේ ඥාන්. දැන් උඩ බලන් ඒ පාර මොකද්ද කරන්නේ? යාළුවෙක් යුගන් ඇදන් යන්න හැදුවත් ඔහුව හොලවන්නවත් බැරි වුණා. ඒත් එක්කම කෙල්ලත් පහළ බලද්දී හරි ඉක්මනට ඒ ඇස් යුගන්ගේ ඇස් එක්ක පැටළුණා. අයියෝ ඔබ ප්‍රේමෙන් වෙලිලා ඉඳපන් මං යනවා. යාළුවා එහෙම කියලා යන්න හැරුණා. ඉඳපන් මාත් එනවා. යුගන් එහෙම කියලා යන්න හැරුණේ පස්සේ අල්ල ගන්නවා වගේ බැල්මක් ඈට දී. කෙල්ල සඳලිත් එක්ක කැන්ටින් එකට ආවෙන් ලෙක්චර්ස් ඉවර වෙලා. දවල්ට කන වෙලාව නිසා කැන්ටින් එකේ ළමයි පිරීලා හිටියා. යුගන්ලත් හිටියේ රීසර්ච් එකේ වැඩක් කරමින්. කෙල්ල කෙලින්ම ආවේ යුගන් හිටපු මේස ළඟට. යුගන් හිටපු මේසේ ඇය කවරයක් ගෙනත් තිබ්බා. යුගන් හිස ඔසවා බැලුවේ එයට. යුගන්ගේ යාළුවත් ඉක්මනින් ඔහු අසලට ලං වුණා. ඒ මොකද්ද කියලා හිතා ගන්න බැරුව. යුගන් බලන් ඉන්නේ තමන් ළඟම හිටන් බෝල ඇස් වලින් ඔහු දෙහා බලන් ඉන්න ඈ දිහා.
ඒ වෙලාවේ නම් ඔහුට හිතුනේ ඈව රතු වෙනකම් සිඹ ගන්න. මොකද සතියක් ඈ දකින්නෙත් නැතුව හිටියෙත් ගොඩක් අමාරුවෙන් උනකොට ඈව මෙච්චර ළඟින් පෙනෙද්දි කොහොමද හිත වාවා ගන්නේ? ඒ මදිවට ඇය ආව වෙලේ ඉඳන් එක පාරක්වත් ඔහුගෙන් කෝල් වලට ආන්සර් කරෙත් නෑ. ඕක ඔයාට. ඔහුගේ දැහැන බිඳුනේ ඇගේ ඒ හඬට. ඔහු බැලුවේ ඇගේ වෙනස් වී ඇති ඇස් දිහා. ඒවා වෙනදා වගේ තමන්ට මුකුත් කියන්නෙත් නෑ. කොච්චර ඇස් දිහා බලන් හිටියත් ඒ වගේ කිසිම දෙයක් කියවගන්න යුගන්ට බැරි වුණා. මහා හිස් හැඟීමකින් ඔහුගේ හිත පිරෙද්දී ඔහු ඇස් වලින් ඇහුවේ මොකක්ද ඒ කියලා. ඔයාම කියලා බලන්නකෝ. ඔහු මොකොත් නොකිය ඇය විවර කර එහි තිබූ කාඩ් එක අතට ගත්තා. වෙඩින් කාඩ් එකක්? යුගන්ගේ යාළුවට ඒ කියවුනේ යුගන්ගේ ඇස් වලින් ලොකු කඳුළු කැට දෙක තුනක් එක මතට ඒක මතට වැඩෙද්දිමයි. ඔහු ලොකු හුස්මක් පිට කර නැගිට ගත්තේ ඒ ඇස් දිහාම බලන්. සඳල ඉක්මනින් හසිනිගේ අත අල්ල ගත්තත් හසිනි ඇගේ අතත් අයින් කර යුගන් දිහාම බලන්. මොකද්ද මේ? ඒ හඬ අද වෙනද තරම් ගැඹුරු නෑ. මචන් යුගා එසේ කියා යාළුවා ඒ යුගන්ගෙන් ගත්තේ බලන්න. කතා කරනවා මං ඇහුවේ මොකක්ද ඒ කියලා. මං හිතනවා ආයක දැක්කා කියලා. ඇය කිව්වේ ඒ ඇස් දිහාම බලන්. මුළු කැන්ටින් එකම බලන් ඉන්නේ යුගන් දිහා. ඔහු මෙහෙම අසරණ වෙනවා ඔවුන් කවදාවත් දැකලා තිබුණේ නැහැ. මං එන්ගේජ් වුණා. වෙඩින් එක ඊළඟ සතියේ. එතකොට ඔක මගේ වෙඩින් කාඩ් එක කැම්පස් එකෙන් එකටම දුන්නේ ඔයාට. ඇයගේ ඒ වදන් හමුවේ ඔහුට දැනුනේ සියල්ල කැරගෙනවා වගේ හැඟීමක්. හිටන් ඉන්නවත් පණ නෑ වගේ ඔහුට දැනෙද්දී ඇය කලේ තව ටිකක් ඔහුට ලං වුණ එක. ඇයට සිනහ වෙනදට මුළු කැම්පස් එකම බය කරන් ඉන්න සද්දන්ත දේහධාරිය අද මෙහෙම ඉද්දී. කෝ යුගන් ඇහුවේ දත් වලින්. ඒ ඇස් රතු වෙලා. හසිනි ළමයි දිහාවට හැරෙද්දී ඒ අස්සෙන් ඉඳලා සිතුම් ආවා. හසිනි සිතුම්ගේ අතින් අල්ලගත්තේ ආදරෙන්. යුගන්ගේ වතේ සමච්චල් හිනාවක් ඇඳුනේ එහෙට. වෙනදට තමා ඉස්සරහා හිටගන්නවත් බය කොල්ලා අද තමන් පණමෙන් ආදරය කරන කෙල්ලගේ අතත් තමන් ඉස්සරහම අල්ලන්න තරම් එඩිතර වෙලා. නෑ ඒ තමා වැරදි. දැන් අය ඔහුටම අයිති වෙලා ඉවරයි. ඒත් යුගන්ගේ හිත ඇතුලෙන් වැළපෙන්නේ ඒ ඇත්ත පිළිගන්න බැරුවයි. ඔහු හසිනි ළඟට ඉක්මනින් ඇවිත් ඒ මූණ තම දෑත්වලට මැදි කරගත්තා. මැනික ඇයි මේ? මොකටද මාත් එක්ක මෙච්චර තරහ? කියන්නකෝ. මම මොනවද කරන්න ඕනේ මගේ මැනිකව යාළු කරගන්න ප්ලීස්. කෝ කතා කරන්න ඉතින්. ඔහොම ඉන්න එපා බං මාව පිච්චෙනවා වගේ. ඔහු පිස්සුවෙන් මෙන් කියවද්දී යුගන්ගේ යාළුවටත් ඔහු ගැන දැනුනේ ලොකු අනුකම්පාවක්. ඔහු යුගන්ව එක්කන් යන්න හැදුවත් හරියන්නේ නෑ. ළමයිනුත් ඔක්කොම බලන් ඉන්නවා. හසිනි ඒ වතට එබුණේ සරදම් සිනහවකින්ද මුව සරසන්. මැනික? මැනික නෙවේ. උඹ එහෙමනේ කිව්වේ? මතකද පළවෙනි දවසේ මට කතා කරපු විදිය? මේ ඔක්කොම ඉස්සරහා දැනුත් ඒ විදිහටම කතා කරන්න. මට ඔයාගෙන් විශේෂ සැලකිලි ඕනේ නැහැ. ඇය හයියෙන් එහෙම කියද්දී යුගන්ගේ හිසට අකුණක් ගැහුවා වගේ වුණා. එතකොට ඇය මේ ඒත් වෙනුවෙන්ද මෙච්චර කාලයක් තමන් සමග මෙහෙම සෙල්ලමක් කරලා තියෙන්නේ. ඒකට ඇයට තෝරගන්න තිබුණේ ඔහුගේ ආදරය විතරමද?
ඔයා හිතුවේ මං එදා වලිය මැද්දට පැන්නේ ආදරයට කියලාද? එතන තමයි ඔයාට වැරදුණු තැන. යුගාන් ගල් ගැහිලා වගේ බලන් හිටියා විතරයි. මොකුත්ම කිව්වේ නෑ. හදවත පසාරු කරන් යන ඇගේ වචන හමුවේ තවත් කියන්න දෙයක් ඔහුට ඉතුරු වෙලා තිබ්බේ නෑ. යුගාන්ගේ යාළුවා හැමෙන් ලං වුණේ සිතුම් අසලට. උඹට මෙහෙම පෝරු උඩ නග්ගලා ගෙදරට එක්කන් යන්න. කෙල්ලෙක් ඉතුරුනේ අපේ එකා. ඒකිව පරිස්සම් කරපු නිසා. තවත් මෙතන බලන් ඉන්නේ නැතුව මක බෑවිලා ඵලයක්. ඔහු කිව්වේ තව ටික වෙලාවක් ගියොත් යුගාන් කෙසේ වෙතත් තමාම සිතුම් උස්සලා පොළවේ ගහන බව දන්න නිසාමයි. හසිනිගෙන් අරින්න බැරි තරහ ඔහු පිට කරේ එසේ කියමින්. කෙල්ල බලන් හිටියේ තමන් දිහාම බලන් ඉන යුගාන් දිහා. ඇය ඔහුගෙන් දැස් මුදවන් යන්නට හැරුණා. හැමදේම පටන් ගත්තේ මෙතනින්. ඉතින් ඉවර වෙන්නත් ඕනේ මෙතනින්මයි. කෙල්ල එහෙම හිතුවේ එදා පළවෙනි පාරට යුගාන් හා ඇය හමු වූ දිනට මතකයේ ගෙන යාමෙන්. එදින මතක්කේ ඇගේන වතේ නැගුණේ සමච්චල් සිනහවක්. සමච්චල් බැල්මක් යුගාන්ට දී ඇය යන්න හැරුණා. ඇය යන පසුපසින්ම සිතුම් හා සඳලිත් ගියා. යුගාන් කඳුළු පිරුණු ඇස්වලින් බලන් හිටියේ ඒ අත් සිතුම්ගේ අත්වල පැටලෙන හැටි. මාස 6කට පසු යුගාන් හිටියේ මුහුදු විරලේ ඉඳන් ඈත බලන්. මොකද්ද බං දැන් ඩිග්‍රී එකක් තරන් ගොඩක් කාලනේ උඹට පුළුවන් තාත්තගේ බිස්නස් වලට ජොයින් වෙන්න. යුගාන්ගේ යාළුවා එසේ කියමින් ඔහු අසලින්ම ඉඳගත්තා. මට තාමත් හිත හදාගන්න බෑ බං. යුගාන් එහෙම කියද්දී යාළුවා කරේ ලොකු හුස්මක් පිට කරලා ඔහුගේ උරහිසට අතක් දා ගත්ත එක. ඔහුගේ අත ඉවත් කර යුගාන් එතනින් නැගිට්ටේ හිස් හැඟීමෙන්. මුහුදුරල දිහාවට ඔහේ ඇවිදන් යන යුගාන් දිහා යාළුවා බලන් හිටියේ වේදනාවෙන්.